දත් මුල් දිය වෙනවද? කට ගද ගහනවද? දත් සෙල වෙනවද? දිවේ සුදු පාට තට්ටුවක් බැදිලා වගේ පේනවද? ඒක නිසා ඔයා නෝනා, සැමියා, පෙම්වතිය, පෙම්වතා, යාළුවෝ ඉස්සරහා, ඒ වගේම සමාජයේ ඉස්සරහා පුදුම විදිහට අපහසුතාවයට පත් වෙනවද? ඒක ඔයාට කියාගන්න බැරි වේදනාවක් වෙලාද? ඔව්. ඒ වගේ අය ගොඩක් ඉන්නවා දැන් මේ කාලේ. ඒ අපහසුතාවයේ පුදුමාකාර වේදනාවක් සහ පුදුම අසරණකමක් ඇති වෙනවා නේද? ඔය මම කිව්වේ මට විවිධ රෝගීන් කියන කතා. ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. මේ රෝගය නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මම කියන බෙහෙත් ටික කරගන්න විතරයි. වෙස්ටර්න් වෙදකමේ මේ රෝගය හඳුන්වන්නේ හැලිටෝසිස් රෝගය කියලා. මේ රෝගය ඔයාට තියෙනවද කියලා ඔයා හඳුනගන්නේ. ඉස්සෙල්ලම ඔයාට මේ රෝගය තියෙනවද නැද්ද කියලා ඔයාට හඳුනගන්න ක්‍රම කීපයක් තියෙනවා. පළමු එක තමයි ස්ව අධ්‍යයනයක් Tamanටම කරගන්න පුළුවන්. ඔයාටම පුළුවන් මුඛයේ ඉදිරියට අත තියලා කටෙන් එන හුමාලයේ ගදක් එනවද කියලා බලන්න. එහෙම නැත්නම් මේ වෙනකොටත් ඔයාගේ ළඟම ඉන්න අය ඔයාට කියලා වෙන්න පුළුවන් ඒ ගැන. එහෙනම් මේ බෙහෙත් ටික කරගන්න. මම බෙහෙත් වර්ග කීපයක් කියලා දෙනවා. ඔයාලට පහසු කැමති බෙහෙත් වර්ගයක් තෝරගෙන පිළිවෙලට කරගන්න ඕන. පළවෙනි බෙහෙත ගන්න පිළමුල් මිටක්, මාදම් පොත්තක්, මූණමල් පොත්තක්, කරාබු නැටි 2-3ක්, ඒ වගේම සීනක්කාරම් ග්‍රෑම් 5ක්. සීනක්කාරම් බේත් බඩු කඩෙන් ගන්න පුළුවන්. මුලින්ම මූණමල් පොතු සහ මාදම් පොතු ටික කොටලා සීනක්කාරම් හැර අනිත් ඔක්කොම මැටි භාජනයකට දාලා වතුර කෝප්ප 5කුත් දාලා ලිපේ තියන්න. මදගින්නේ. එක වෙලාවකින් කහට පෙනුමට ආවහම බාගන්න. ඒ වතුර ටික විදුරුවකට දාගෙන සීනක්කාරම් ඇගිලි දෙකට අහු වෙන ප්‍රමාණය දාලා කලවම් කරගන්න. ඒ බෙහෙත් වතුර එකෙන් දවසට 3 පාරක් කට සෝදන්න. කටට වතුර අරගෙන විනාඩියක් වගේ ඇතුලේ තියන් ඉඳලා ඉවත් කරන්න. මෙන්න දෙවෙනි බෙහෙත. මේ බෙහෙත නම් හොයාගන්න ටිකක් අමාරුයි. හැබැයි හොයාගත්තොත් ඔයා වාසනාවන්තයි. ඔයාලා හොයාගන්න බෝම්බු ගහක්. බෝම්බු කිව්වහම පරණ අය නම් දන්නවා. අපි ඉස්සර දත් මැද්දෙත් බෝම්බු කෝටු වලින් බෝම්බු ගහේ කොළ, පොතු, මල් සමව අරගෙන හොදට තම්බලා කට සෝදන්න දවසට 3 වරක් ඔයාගේ ඔය ලෙඩේ සුව වෙනවා. මෙන්න අනිත් බෙහෙත. මූණ මල් ගහේ අමු පොතු තම්බලා ඒ වතුරට කෑමට ගන්න ලුණු දාලා කට සෝදන්න දවසට 3 වරක්. මූණ මල් ගහේ පොත්ත ගන්න බැරි අය මූණ මල් කඩෙන් අරගෙන තම්බලා කට සෝදන්න ගන්න. මාසයක් දෙකක් එක දිගට සෝදන්න. මේ කිව්ව බෙහෙත් ටිකෙන් ඔයාලා කැමති බෙහෙත් කාණ්ඩයක් කරගන්න. ගැටලු තියන අය කොමෙන්ට් කරන්න. ආයුබෝ වේවා.